ආයුබෝවන් යාළුවනේ ඔබ එකතු වෙන්නේ අද දිනයේ ක්‍රිප්ටෝ වෙළඳපොලේ නවතම තත්ත්වයේ සමගයි. පසුගිය පැය 4 තුල සිදුවුණු වැදගත්ම ක්‍රිප්ටෝ පුවත් සහ මිල යාවත් කාලනය කිරීම අද මේ පොඩ්කාස්ට් එකෙන් කතා කරමු. නවතම මිල තත්ත්වය. මුලින්ම ප්‍රධාන කාසිවල මිල බලමු. බිට්කොයින් මේ වෙලාවේ $86000 සිට 88000 අතර පරාසයක ගනුදෙනු වෙමින් පවතිනවා. වෙළඳපොලේ ගනුදෙනු ප්‍රමාණය අඩුවීම නිසා බිට්කොයින් එක තවමත් කන්සොලිඩේෂන් තත්ත්වයක තියෙනවා. එතීරියම් වල මිල $2900 සිට 3000ට ආසන්න පරාසයක. විශාල ඉහළ යාමක් නැති වුණත් දිගුකාලීන ව්‍යුහය තවමත් ස්ථාවරයි. සොලානා, XRP සහ BNB වගේ ඕල්ට් කොයින් වල මික්ස්ඩ් මූව්මන්ට් එකක් දැක ගන්න පුළුවන්. සමස්ත වෙළඳපොළම අවදානම් සහිත සූක්ෂම මනෝභාවයක පවතිනවා. පසුගිය පැය 4 ප්‍රධාන ක්‍රිප්ටෝ පුවත්. පුවත 1. බිට්කොයින් $90000 සීමාවට නැවතත් ආසන්න වුණත් තවමත් ඒ සීමාව කඩ කරන්න අසමත් වෙලා. විකුණුම් පීඩනය නිසා මිල නැවත රේන්ජ් එකට ආපහු ගියා. පුවත 2. ආයාතනික ආයෝජකයන් කිහිප දෙනෙක් කාලීන ලාභ ලබා ගැනීම සඳහා ක්‍රිප්ටෝ වලින් මුදල් ඉවත් කරන ලක්ෂණයක් පෙන්වලා. මේක ෂෝට් ටර්ම් බේරිෂ් සිග්නල් එකක් වුණත් දිගුකාලීන විශ්වාසය තවමත් නැති වෙලා නැහැ. පුවත 3. බිට්කොයින් දුර්වන වීමත් සමග එතීරියම් සහ අනෙකුත් ඕල්ට් කොයින් වලත් සුළු පහළ යාමක් දැක ගන්න ලැබුණා. නමුත් මාකට් ස්ට්‍රක්චර් එක සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා නැහැ. පුවත 4. ස්ටේබල් කොයින් භාවිතය වැඩි වෙමින් පවතින බව රිපෝට්ස් පෙන්වනවා. ගෙවීම්, මුදල් මාරු සහ ව්‍යාපාරික ගනුදෙනු සඳහා ක්‍රිප්ටෝ භාවිතයේ වැඩිවීම දිගුකාලීනව වෙළඳපොළට හොඳ ලකුණක්. පුවත 5. වෙළඳපොලේ බහුතරයක් ආයෝජකයන් දැන් බලා සිටිමු කියන මනෝභාවයක පවතිනවා. ඊළඟ විශාල චලනය මැක්‍රෝ පුවතක් හෝ විශාල මුදල් ප්‍රවාහයක් එක්ක එන්න පුළුවන්. සෑම විටම අවදානම් කළමනාකරණය කරන්න. අවසාන මතක් කිරීම. මෙය අධ්‍යාපනික අරමුණක් සඳහා පමණයි. ක්‍රිප්ටෝ වෙළඳපොළ ඉතා අවදානම් සහිත නිසා ඔබගේම පර්යේෂණය නොඅත්හැර කරන්න. අද පොඩ්කාස්ට් එක ඔබට ප්‍රයෝජනවත් නම් අපේ channel එකට subscribe වෙන්න. ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. මීළඟ ක්‍රිප්ටෝ අප්ඩේට් එකෙන් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.